හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔන්න අද වීඩියෝෙන් ගෙනාවේ අපේ මයිකල් මහත්මයාගේ කාර් එක පොඩ්ඩක් මොඩිෆයි කරගන්න. මයිකල් මහත්මයාගේ නම් කාර් එක මොඩිෆයි කරන් ඉවරයි. අපි යමු ෆ්‍රෑන්ක්ලින් බොසාගේ කාර් එක පොඩ්ඩක් මොඩිෆයි කරගන්න. ඉතින් මම පෙන්නන්නම් අපේ මයිකල් මහත්මයාගේ කාර් එක මොන වගේද කියලා. ඉතින් කලින් තිබ්බේ රතු පාට. ඒ කියන්නේ කලිනුත් මං පේන්ට් එක වෙනස් කරා. මුලින්ම කොහොමත් එන්නේ බ්ලැක්නේ. ඉතින් මං ඊට පස්සේ රතු පාටට මාරු කළා. මම ඔයගලන්ට එළියට ගිහින් පෙන්නන්නම් කොහොමද කාර් එක කියලා. දැන් නම් ටිකක් ලස්සනට තියෙනවා. කොහොමද ෆ්‍රෙන්ඩ්ස්? සුපිරි නේද? කලර් එක එහෙම ගානටම තියෙනවා. අපි මේ විදිහට ෆ්‍රෑන්ක්ලින් බොසාගේ කාර් එකත් හදාගමු. එයාගේ කාර් එකත් ටිකක් කවුල්, මොකද සුදු පාටම තමයි තියෙන්නේ. ඉතින් සමහරක් අයට සුදු පාට හොඳ ඇති. මට නම් සෙට් නෑ ඒ පාට. අපි බලමු ෆ්‍රෑන්ක්ලින්ට මාරු වෙලා දැන් කොහෙද ඉන්නේ කියලා බලමු. ෆ්‍රෑන්ක්ලින් බොසා ගෙදර වගේ තමයි ඉන්නේ බල්ලත් එක්ක. අපි යමු කාර් එකට. එතනින් නැග්ග මං යන්නම් කෙලින්ම එළියට. එළියේ තියෙන කාර් එක. ඉතින් පේනවා ඇති සුපුරුදු විදියටම සුදු තියෙන්නේ. මට නම් ටිකක් කවුල් මේ පාට. අපි බව්වත් එනවා. අපි බව්වවත් දාගෙන යමු. බලමු එයිද දන්නේ නැහැ බව්ව. හරි. නැග්ගා. හරි. ඉතින් අපි බලමු ගෑරේජ් එකක් තියෙන තැන. මෙතන තියෙනවානේ. හරි. අපි මෙතනට යමු. ඉතින් මයිකල් මහත්මයාගේ කාර් එකත් රිපෙයාර් කරන්න ගියා උතන්ට. අපි මේකත් තරන් යමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස්, අපි YouTube channel එක subscribe කරලා නැත්නම් යාළුවනේ subscribe කරන්න. bell icon එක click කරන්න. මේ වගේ videos ඉස්සරහටත් ගේනවා. අපි shape එකේ යමු හප්ප ගන්න නැතුව. මම ගොඩක් try කරන්නේ එහෙම යන්න. ඒ වුණාට ඉතින් හැප්පෙනවා ෆ්‍රෙන්ඩ්ස්. ඕක්ම හරි අවුලක් වෙලා දැක්කනේ. කොච්චර හරියට යන්න හැදුවත් අන්තිමට ටිකක් අවුල් වෙනවා. දැන් නම් ටිකක් ළඟ වගේනේ. අර හොල්මනගේ වීඩියෝ එක මම ගේන්න try කරන්නම්. මොකද මම එකපාරක් රෙකෝඩ් එක දැම්මා. දැම්මහම ටිකක් පව් වෙලා තමයි ගිහින් තියෙන්නේ. මම යනකොට 3 වගේ. එයා ඉන්නේ 12න් පස්සේ 12 මාට්ට වගේ. ඉතින් 3ට ගියාම පේන්නේ නැහැ කොහොමද. මම ඒකට වෙන වීඩියෝ එකක් ගේන්න. මෙහෙන් යන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස්. එතකොට 4ට 5ට වගේ තමයි යන්න ඕනේ. ටිකක් දුරයිනේ. මෙන්න මෙතන තමයි ගෑරේජ් එක තියෙන්නේ. තව වාහනයක් එනවා බලමු. මෙහෙටත් දන්නේ නැහැ. අපි ඊට කලින් දාගමු වාහනේ ඇතුළට. නෑනේ. එතනින් නවත්තන. අවුලක් නෑ. බෑලා යනවා. හරි. අපි දාගමු ඇතුළට. බලමු අපි කලර්ස් ටිකක් මාරු කරලා චෙක් කරලා බලමු. මේකට සෙට් වෙනවද කියලා. මම මුලින්ම යන්නම් කලර්ස් එකට. මේක නෙමෙයිනේ. යාමර් එක.
කලස් එක තියෙන පල්ලෙහා ෆ්‍රෙන්ඩ්ස් මට හිතෙන විදියට පල්ලෙහාට ගමු බලන්න රූෆ් එක තියෙනවා හරි මෙන්න මේක අපි බලමු සෙට් වෙන කල එකක් මොනවද තියෙන්නේ කියලා go friends වෙනස් වෙන්නේ නැහැ නේ පාර මොකක් හරි අවුලක්ද කලර්ස් වෙනස් වෙන්නේ නැහැ හරි මේ පොඩි කොටසක් විතරයි මේ පාට වෙනස් වෙන්නේ මෙතන එතකොට අර ලොකු කොටසට තව පාටක් ඇඩ් කරන්න පුළුවන් ඇති නේ අපි මේකට මොකක් හරි පාටක් දාගමු බලමු පාට ටිකක් අවුල්නේ දුබුරුත් අවුලක් නෑ අපි පොඩ්ඩක් කොළ පාටට සෙට් වෙන්න ගමුද තද කොළ පාට වගේ නිලුත් අවුලක් නෑ හරි ෆ්‍රෙන්ඩ්ස් මම එක කලර් එකක් තෝරගත්තා ඒක ටිකක් අමුතු කලර් එකක් අවුලක් නෑ ෂේප් එකත් මෙන්න මේ කලර් එක මේක හොඳයි හරි අපි ඊට පස්සේ අනිත් කලර් එකට වෙන්න මේ කාට හොඳයිද අවුල් නෑ ටිකක් ඒක දිලිසෙනවා වැඩි පොඩ්ඩක් බ්ලැක් උඩ් හොඳයි නේ ෆ්‍රෙන්ඩ්ස් ටිකක් මේකට අපි අර පළවෙනිට දාපු පාටම ගමු මේකට දෙවෙනි කලර් එකට සුදු කොහොමත් කැතයිනේ ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මේ පාටත් සුබුදේ පොඩි ලුක් එකක් එනවා ඒකේ ඒකත් අවුලක් නෑ ඉතින් අපි එක්ක උඩ මේක දාමු උඩ මේක කියන්නේ අපි පළවෙනිට දාපු කලර් එක එක්ක ෆ්‍රෙන්ඩ්ස් මේ කොළ පාට කලර් එකත් හොඳයි එහෙම වුණොත් අපි කොළ පාට දාමු මම උඩ එකත් කොළ පාට කරා ඒක ෂේප් නේ අවුලක් නෑ බලමු අපිට සෙට් උනේ නැත්තම් ඉස්සරහට වෙන පාටක් දාමු මම මෙන්න මේ පිටිපස්සට එන කෑල්ලත් ටිකක් වෙනස් කරගන්න හරි ෆ්‍රෙන්ඩ්ස් දැන් අපි වැඩේ කරගෙන ඉවරයි අපිට කැමති නම් බොනට් එකත් වෙනස් කරන්න පුළුවන් හැබැයි එහෙම කරොත් ටිකක් කැතයි අවුල් වගේ ටිකක් මට නම් අවුල් ඕගොල්ලන්ට සෙට් වෙන විදියට හදාගන්න පුළුවන් ඉතින් දැන් අපි ගමු ගෑරේජ් එකෙන් එළියට අපේ කාර් එක ඉතින් මෙන්න එහෙම තමයි තියෙන්නේ ඉතින් අවුලක් නැහැ ෂේ සුපිරි නේද ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අද වීඩියෝ එකේ මෙච්චරයි ගෙන ආවේ අපි අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු